PHP data types වල data type එක අඳුන ගන්න ආකාරය. දැන් Python වල නම් type කියන method එක පාවිච්චි කරලා data type එක අඳුන ගන්න පුළුවන් කිව්වා. හැබැයි PHP වල ඒ සඳහා අපි පාවිච්චි කරනවා කිව්වා var_dump කියන method එක. හරි var_dump කියන method එක. එතකොට ඒ අනුව මේකේ අන්තිම exercise එක කරලා තමයි ඒකේ answers බැලුවද? උත්තර ටික සාකච්ඡා කරාද කීසදී? නැද්ද? කරාද? right මෙන්න මේ කොටස කතා කරලා නේ තමයි ඇවැත්තුවේ. එතකොට මේකේ පොඩක් ඇලවෙලා බලන්න ඒක අවුලන්නේ. හරි right right එතකොට මේ ඒකේ ඔයගලන්ට කියලා දුන්නා මේකේ එන විදිහ $p කියන එක integer එකක්. එතකොට int කියලා ඇවිල්ලා වරහන් ඇතුලේ නේද? int කියලා ඇවිල්ලා වරහන් ඇතුලේ මේ අගය පෙන්නනවා කිව්වා. $q කියන එක 0x කියලා පටන් ගත්තාම ඒක hexadecimal value එකක් ෂට් දශමයේ අගයක් කියලා කිව්වා. ඊට පස්සේ $r කියන එක බිඳුවෙන් පටන් ගත්තාම මේක octal value එකක් කියලා කිව්වා. ඊළඟට $t කියන එක බිඳුවයි b කියලා පටන් ගත්තාම binary value එකක් කියලා කිව්වා. binary කියන්නේ int කියලා පෙන්නලා මෙයාගේ මේ int කියලා පෙන්නලා දැන් මෙතන $p කියන එක පෙන්නනවා int කියලා වරහන් ඇතුලේ අගය පෙන්නනවා. ඔව්. හරි. ඔය විදිහට තමයි උත්තරේ එන්නේ. ඊට පස්සේ $q කියන එක කෙනා මේක hexadecimal value එකක්. ඒ නිසා එයත් පූර්ණ සංඛ්‍යාවක් නිසා int කියලා පෙන්නලා 5යි c කියන hexadecimal value එකේ decimal value එක කීයද? එකේවා 12ක් තියෙනවා 16ව 5ක් තියෙනවා. එතකොට 16 5ක් 80යි 80යි 12යි 92යි. decimal value එක 92. data type එක int කියලා පෙන්නනවා. ඊට පස්සේ value එක decimal වලින් 92 කියලා පෙන්නනවා. $r වල value එක මේක octal number එකක්. එයාගේ data type එක හැබැයි int. එතකොට int කියලා වරහන් ඇතුලේ මේ 725 ගම එකේවා 5යි 8ඒවා 2යි 8 වරක් 2 16යි 5යි 21යි 64 ඒවා 7යි 64 ඒවා 3ක් 192යි දෙකක් 128 128 ඒවා 3ක් කීයද ගණන් බෑද 128 256 256යි හදන්නේ 256යි 384යි නේ තව එකක් එන්නේ 128යි 256යි 256යි තව 128ක් ගත්තාම 384යි 384යි 128යි 412යි නෑ 400 500 ගන්න දුක දෙනවානේ
ඈ 512යි. ඔව් 112 නේ 512යි. 512ට එකතු වෙනවා 21ක්. 533යි. 533. එතකොට 533යි කියලා වැලියු එක එනවා. හරි. ඔය විදිහට ඩෙසිමල් වලට හරවලා තමයි ආන්සර් එක එන්නේ. එතකොට ඊට පස්සේ $t වලගේ හරි $t වලගේ අහනකොට $t වලගේ එනවා. මෙතන තියෙන්නේ කීයද? 16 6 22 තියෙන්නේ. ඉන්ට් වලින් ඩෙසිමල් වැලියු එක 22. ඔන්න ඒ වගේ එනවා. ඊට පස්සේ $u වලගේ එයා ඉන්ට් නෙමෙයි එයා දශම අගයක් ෆ්ලෝට් කියලා මේ තියෙන අගය 3.425 කියන අගය ඩිස්ප්ලේ වෙනවා. ඊළඟට true කියලා තියෙන්නේ හරි true කියලා තියෙන්නේ එතකොට boolean value එක ඩිස්ප්ලේ වෙන්නේ හරි මේකේ boolean value එක true කියලා ඩිස්ප්ලේ වෙනවා. අන්තිම එක $w කියන එක null කියලා තියෙන. එතකොට එයාගේ data type එකක් මොනවත් නැහැ. ඒ නිසා එයා කෙලින්ම null කියලාම විතරයි $w වලට අදාළව null කියලා විතරයි ඩිස්ප්ලේ වෙන්නේ. null. හරි. එතකොට මේ හැම පේලියකටම අදාළ output එක එයාගේ කෙලින් ඉස්සරහින් ලිව්වා නම් හරි ඈ. right. එතකොට ඔන්න ඔය විදිහට ඒකේ output එක එනවා. ඊට පස්සේ මෙන්න මේ variable array type variable එකේ කොහොමද වෙන්නේ කියලා අපි කතා කරානේ නේ. ඔබට ලියන්නත් දුන්නානේ. ඔව්. හරි. ඊළඟට මේ strings වලට අදාළව මේ ටික කරාද? මේ string methods ටික කතා කරාද? නැහැ. string methods වල තියෙනවා. හරි. string වලට අදාළව කරන්න පුළුවන් දෙයක් ඒ තමයි අපි ඒවට කියනවා string methods කියලා. right. PHP string වලට අදාළව strings වලට අදාළව කරන්න පුළුවන් functions කීපයක්. පළවෙනි එක තමයි අපිට පුළුවන් get the length of the string. අපිට පුළුවන් මේ string එකේ length එක ලබා ගන්න. string එකේ length එක. ඒ කියන්නේ අකුරු අර මොනවාද? ඒකට ගන්න strlen කියන function එක. strlen කෙටි කරලා තියෙන. ඒතකොට strlen කියන්නේ string length කියන එක. ඒතකොට string length කියන්නේ මොකක් හරි string එකක තියෙන අක්ෂර ගණන. ඒතකොට මේ අක්ෂර ගණනට මෙතන මැද තියෙන space එකත් අයිති, මේ exclamation mark එකත් අයිති. අකුරු ගාන කීයද කියලා ඩිස්ප්ලේ කරනවා විතරයි. ඊළඟට අනිත් එක තමයි reverse a string. string එකක් reverse කරන්න string reverse කියන function එක පාවිච්චි කරනවා. string reverse strrev කෙටි කරලා තියෙන මේ පද පද කෙටි කරලා තමයි මේ function එක හදලා තියෙන්නේ. strrev ඒ කියන්නේ string reverse කරනවා. දැන් මෙතන තියෙන string එක reverse කරාම ඉස්සෙල්ලාම ඩිස්ප්ලේ වෙන්නේ මොන අකුරද? මෙන්න මේ exclamation mark එක. ඊට පස්සේ d අකුර, ඊට පස්සේ l අකුර මේ exclamation mark, d අකුර, l අකුර, r අකුර, o අකුර, w. මේ අග ඉඳන් මුලට අකුරු ටික මෙතන මුල ඉඳන් අගට පෙන්නගෙන යනවා. අග ඒවා මුලට එනවා. පිළිවෙලින් මුල ඒවා අගට යනවා. අනිත් එක තමයි string එකක වචන ගාන, string word count. string word count. එතකොට string එක දැන් ඔයගොල්ලන්ට මේවා නම් කෝඩ් ලියන්න එන්නේ නැහැ. output MCQ එක වගේ මේ කෝඩ් එකක් දීලා output එක අහන්න පුළුවන්. හරි. එතකොට ඒ නිසා මේ මහා ලොකුවට මේක ස්ටඩි කරන්න ඕනේ නැහැ. නමුත් මේ ෆන්ක්ෂන් එකේ නම මොකද්ද? ඒකේ මොකද්ද කරන්නේ කියලා දැනගෙන හිටියනම් හරි. output එක කොහොමද ලියන්නේ කියලා. හරි. එතකොට string word count එකෙන් කරන්නේ වචන ගාන. එතකොට එයා කොහොමද වචන දැන් මෙතන වචන කීයක් තියෙනවද? 2යි කියලා කොහොමද ඔයගොල්ලෝ අඳුරගත්තේ? ස්පේස් එකෙන් තමයි වෙන් කරන්නේ. ස්පේස් එකෙන් තමයි වෙන් කරන්නේ. ස්පේස් එකෙන් ස්ප්ලිට් කරලා තමයි අඳුරගන්නේ. වචන 2යි කියලා එයා කියනවා. ඒ වගේම string positions strpos කියන්නේ string position. ඒ කියන්නේ දෙන ලද string එකක් ඇතුලේ අපි විමසුම් කරන මොකක් හරි වචනයක් හම්බෙන්නේ කීවෙනි අකුර විදිහටද කියලා තමයි බලන්නේ. එතකොට මේකේ echo කරන්න කියනවා string position එක hello world කියන string එක තුල world කියන වචනය හමු වෙන තැන.
hello world කියන වචනය මේ string එක තුල world කියන වචනය හම්බෙන තැන. ඒ වචනය හම්බෙන්නේ W වගේ මේ world කියන වචනයම තමයි එතන මැච් කරලා බලන්නේ යා. ඒ වචනය හම්බෙන්නේ මෙන්න මෙතනින්. මෙතන අගේ එතන ගණන් කරනවා 0 1 2 3 4 5 6. 6 වෙනි අකුර. බිඳුවෙන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් වලින් තමයි ගණන් කරන්නේ. බිඳුව වෙනි ඉන්ඩෙක්ස් එක, පළවෙනි ඉන්ඩෙක්ස් එක ඔය විදිහට ගියාම 6 වෙනි ඉන්ඩෙක්ස් එකේ තමයි world කියන වචනේ W අකුර හම්බෙන්නේ. එතකොට එයා රිටර්න් කරන්නේ යගේ 6 කියලා ඩිස්ප්ලේ වෙනවා. ඊළඟට තව එකක් තමයි string replace කියන එක. string replace. එතකොට string replace කියලා කියන්නේ දෙන ලද string වචනයක් replace කරනවා වෙනත් වචනයකින් දෙන ලද string එකක. world කියන වචනය dolly කියලා replace කරන්න කියනවා hello world කියන වචනය තුල. string එක තුල. එතකොට world කියන එක වෙනුවට dolly කියලා එනවා. ඔය තමයි strings වලට අදාළව තියෙන options වේ. හරි. ඒවා string methods කියලා කියනවා. එතකොට string වල ඔයගලන්ට දීලා තියෙන එකේ බලන්න උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. output එක ලියන්න පුළුවන් නම් හොඳයි දැන් ටක් කරලා. මෙන්න මේ set එකේ output එක ඔයගලන්ට ලියන්න වෙන්නේ පේලියෙන් පේලිය මොකද්ද වෙන්නේ කියන එක මේ පල්ලෙහා කොටුවක් තියෙනවා මේ කොටුවේ පේලියෙන් පේලිය ලියන්න තියෙන්නේ. උඩ එකේ ඉඳන් මොකද්ද ඩිස්ප්ලේ වෙන්නේ කියන එක බලලා සමහර විට string එකක් ඩිස්ප්ලේ වෙයි. සමහර වෙලාවට අගයක් ඩිස්ප්ලේ වෙයි. ඒ ඩිස්ප්ලේ වෙන්නේ මොකද්ද කියලා බලලා ඒක ලියන්න තමයි තියෙන්නේ. ටක් ගාලා කරන්න බලන්න. ආ අර පැන්ඩල් දෙක ස්ප්‍රයිට් එකට දාලා බලනවා හරියට. ස්පේස් එකක් ගන්නවා.
රිප්ලේස් වෙනවා. අදාළ ටෙක්ස්ට් එක රිප්ලේස් වෙනවා. හරි. හරි. එතකොට හරි වෙබ් ඩිසයිනින් කියන එක ඩිස්ප්ලේ වෙනවා ඉස්සල්ලාම. ඊට පස්සේ ස්ට්‍රිං ලෙන්ත් එක ගත්තාම 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14යි. වෙබ් ඩිසයිනින් කියන එක ස්ට්‍රිං රිවර්ස් කරාම අනිත් පැත්තට එනවා. ඒක ලියන්න පුළුවන් ඔයගලන්ට. අය මම කියන්න ඕනේ නැහැ. ස්ට්‍රිං වර්ඩ් කවුන්ට් එක 2යි
පොසිෂන් එක n කියන වචනේ හම්බ වෙන පොසිෂන් එක 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 හරි ඊට පස්සේ වෙබ් ඩිසයිනින් කියන එකේ වෙබ් එක ග්‍රැෆික් වලින් රිප්ලේස් වුණාම ග්‍රැෆික් ඩිසයිනින් කියලා එනවා හරිද පැහැදිලිද හරි ඊට පස්සේ අපි යනවා ඉදිරියට right PHP වල අපිට පුළුවන් functions හදාගන්න PHP වල functions හදාගන්න පුළුවන් ළමයි function එක නෙමෙයි නියතයන් constants right constants කියලා කියන්නේ එහෙම නැත්නම් නියතයන් කියලා කියන්නේ අපිට පුළුවන් දැන් ඔයගොල්ලෝ දන්නවනේ variable ගැන variable කියන්නේ මොකද්ද අපි නමක් දීලා value එකක් save කරලා තියෙනවා ඒ value එක අපිට change කරන්න පුළුවන් program එක run වෙන වෙලාවෙ හරිද නමුත් අපි මෙතන නියතයක් නැත්නම් constant එකක් කියලා කියන්නේ ඒකටත් අපි value එකක් නමක් දීලා value එකක් assign කරලා තියෙනවා හැබැයි ඒක change කරන්න බෑ ඒකට අපි කියනවා constant එකක් කියලා PHP වල constant එකක් හදාගන්න පුළුවන් define කියන keyword එක පාවිච්චි කරලා define කියන keyword එක පාවිච්චි කරලා වරහන් ඇතුලේ අපි දානවා අදාළ අපි හදාගන්න constant එකට නමක් මෙතනදී අපි හදාගන්නේ greeting කියලා constant එකක්. මේ constant හදාගන්නේ නැවත නැවත එකම දේ ටිකක් දිග දෙයක් නැවත නැවත type කරන එක වළක්වලා කෙටි කරලා පාවිච්චි කරන්න. එතකොට greeting කියන constant එකට අදාළව ඒක යාගේ නම ඊට පස්සේ මෙතන තියෙනවා string එකක්. ඒ අදාළ string එක තමයි යාගේ value එක වෙන්නේ. අපිට පුළුවන් මේ constant එක පාවිච්චි කරන්න function එකක් ඇතුළේදී function myTest කියලා echo කරනවා greeting කියන constant එක. එතකොට මේ constant එක echo කරාම constant එකේ නම කියලා echo keyword එක දුන්නාම එයා මෙන්න මේ value එක අපිට output කරනවා. එතකොට ඔය වගේ function මේ constant එකක් හදාගන්න පාවිච්චි කරන syntax එක මෙතන දීලා තියෙනවා. syntax එක මොකද්ද? define කියන keyword එක ගන්න ඕනේ. වරහන් ඇතුළේ දාන්න ඕනේ constant එකේ නම සහ එයාගේ value එක comma වලින් separate කරලා. case insensitive කියන එක ඊට පස්සේ දෙන්න පුළුවන්. දැන් මෙතනදී මම මේක පාවිච්චි කරලා නැහැ. අපිට පුළුවන් මේ ඔයගොල්ලෝ දන්නවා PHP වලදී අපි කතා කරා variable එකක් case sensitive ද නැද්ද? ඒ කියන්නේ variable එකකට අක්ෂර ભેදය තියෙනවද නැද්ද? capital simple බව තියෙනවද නැද්ද? PHP වල. keyword වලට නැති වුණාට variable වලට තියෙනවා නේ? එතකොට මෙතනත් එහෙමයි. මෙතන අපිට දෙනවා option එකක් case insensitive. case insensitive කියන්නේ case sensitive නෑ. case sensitive නෑ කියන්නේ capital simple ભેදයක් නෑ. capital simple ભેදය බලපාන්නේ නෑ. හරි? එතකොට සාමාන්‍යයෙන් මේ case insensitive කියන එක false වෙලා තමයි default විදියට එන්නේ. case insensitive කියන එක false වෙලා. මේ default value is false. එතකොට මට කියන්න මෙතන අපි දැන් අපි දානවා greeting. මේක තමයි value එක. මම දාලා නැහැ case insensitive කියන එක මුකුත් දාලා නැහැ. එතකොට default එකනේ ගන්නෙ. එතකොට case insensitive කියන එක false කියන එකේ තේරුම මොකද්ද? අක්ෂර සංවේදී බව නැහැ නෙමෙයි නැත්තේ නැහැ. නේ? case insensitive කියන්නේ අක්ෂර සංවේදී නැහැ. අක්ෂර සංවේදී නැහැ කියන එක false. ඒ කියන්නේ අක්ෂර සංවේදී වෙනවා. නේ? ඒ කියන්නේ default හරි. අර මොකද්ද වර්ණපාල තියරි නෙමෙයි. ඒ වගේ අර වෙනත් තියරියක් තියෙනවනේ. ඒ වගේ තමයි ඈ. දන්නවන්නේ? ප්‍රශ්න අහනකොටත් ඒක අහනවා. right ඒ වගේ මෙතන අහන්නේ case insensitive කියන එක false case insensitive කියන එක false කියන්නේ case sensitive
එහෙනම් ඩිෆෝල්ට් කේස් සෙන්සිටිවිටි එක ෆෝල්ස් කරලා තියෙන. ඒ කියන්නේ කැපිටල් සිම්බල් ભેදය බලපානවා. හරිද? අපිට ඕන නම් මෙන්න මෙතන නම වැලියු එකට පස්සේ කමාවක් දාලා true කියලා දාලා තියන්න පුළුවන්. true කියන්නේ case sensitive කියන එක true. case insensitive කියන එක true. ඒ කියන්නේ එතකොට අපිට පුළුවන් අක්ෂර ભેදය ගැන සලකන්නේ නැතුව මේක පාවිච්චි කරන්න. එච්චර ගැඹුරට හිතන්න එපා. සාමාන්‍ය විදිහට මේ අපිට constant එකක් හදාගන්න පුළුවන් කියලා හිතන්න. හරි. ඊට පස්සේ අපි එනවා PHP වල operators වලට. PHP වල operators වලට එනවා. මේ PHP වල operators ඇවිල්ලා ගොඩක් දේවල් Python වල තිබිච්ච operatorsම තමයි. Python operatorsම තමයි. ඒකයි මම කිව්වේ PHP කරන්නේ Python කරලා කියලා. දැන් Python කරගෙන ඇවිල්ලා සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන. ඒ නිසා PHP පටන් ගත්තේ. හරි. පළවෙනි එක තමයි arithmetic operators. බලන්න මේ arithmetic operators වල මේවා Python වල තිබිච්ච ඒවා නෙමෙයිද කියලා. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීමට තියෙන තරුව, division හැවත් බෙදීම, modulus එහෙම නැත්නම් remainder එක සහ exponentiation බලය. මේ සංකේතව නේද Python වල තිබ්බේ. එයාගේ අර්ථය, කාර්ය, ෆන්ක්ෂන් එක මේකම තමයි. වෙනසකට තියෙන්නේ මේ variable වල නම් දෙන කරලා ඩොලර් මාක් එක ආපු එක විතරයි. ඒකමයි වෙන්නේ. තේරෙනවද? Python වල වෙච්ච දේම තමයි වෙන්නේ. 아무තු දෙයක් නැහැ. ඊළඟ එක පැවරුම් මෙහෙයවන නැත්නම් PHP assignment operators. Python වල වගේම තමයි මේකේ assignment වල වෙන්නේ මොකද්ද? x equal y කියන එක අපි කතාවට x equal y කිව්වට ඇත්තටම මෙතන මොකද්ද වෙන්නේ මාරීෂ? y වල value එක x ට assign කරනවා. y වල value එක x ට assign කරනවා. මෙතන මොකද්ද වෙන්නේ? x plus equal y. මෙන්න මේ කෙටි කරලා දෙන මේ සරල අර්ථය තමයි x වල අගයට එකතු කරනවා y වල අගය. එතකොට x වල තියෙන දැන් තිබිච්ච x වල අගයට y වල අගය එකතු කරලා. හරිද? එතකොට මේකේ මොකද්ද වෙන්නේ? x වල අගයෙන් අඩු කරනවා y වල අගය. x වල අගයෙන් y වල අගය අඩු කරනවා. එතකොට x වල දැන් තියෙන්නේ අර තිබිච්ච අගයෙන් y ව අඩු කරාට පස්සේ න අගය. තේරුණාද? right. ඒක අපිට තව සමානාකාරයක් විදිහට මෙහෙම ලියන්න පුළුවන්. x එකතු කිරීම සමානයි y කියන්නේ හරියට x ට y ව එකතු කරලා ඒක නැවත x ට ආදේශ කරා වගේ. තිබිච්ච x වල අගයට y වල අගය එකතු කරලා x ට ආදේශ කරනවා. ඒකම තමයි මෙතන වෙන්නේ. x ට එකතු කරනවා y වල අගය. මේක කෙටියෙන් කරනවා වැඩි. ඒ වගේ අඩු කිරීම, ಗುಣ කිරීම, බෙදීම මෙතන මොකද වෙන්නේ? x වල අගය බෙදනවා y වල අගයෙන්. ඒක තමයි මෙතන x බෙදීම සමානයි y කියලා එන්නේ. මෙතන ප්‍රතිශත ලකුණ. ශේෂය remainder එක හොයනවා. x y වලින් බෙදලා ශේෂය x වලට දාගන්න. x y වලින් බෙදලා ශේෂය දැන් මේ Python උත් මතක් වෙනවා දැන් ඔය අතරේ. PHP කරන අතරේ Python උත් මතක් කරන එක තමයි කරන්නේ. right. PHP වල නොතිබුණු අලුත් comparison operators වගේක් Python වල නොතිබුණු අලුත් operators වගේක් comparison operators වගේක් මෙන්න මේ PHP වල හම්බ වෙනවා. ඒ තමයි මෙන්න මේ identical කියන එකයි not identical කියන එකයි. identical කියන එකයි not identical කියන එකයි. එතකොට අපි දන්නවා Python වලත් එහෙමයි සමාන ලකුණු දෙකක් මගින් තමයි සමානද කියලා බැලුවේ ඇත්තටම. තනි සමාන ලකුණෙන් මොකද්ද බැලුවේ මේ? පැවරීම assignment එක y වලගේ x වලට දැම්මා. සමාන ලකුණු දෙකකින් තමයි සමානද කියලා බලන්නේ ඇත්තටම. දැන් මෙතන $x සමානද $y ට x වල 5යි y වල 10යි සමානද නැහැ. නැත්තම් false කියලා එනවා. හරි. ඒතර මෙතන නම් අගයක් ආදේශ වෙනවා. comparison operators වලදී අවසාන පිළිතුර ලැබෙන්නේ boolean value එකක් විදිහට. සමාන ලකුණු තුනක් දැම්මහම අපි ඒකට කියන්නේ identical. identical කියන්නේ සර්ව සමයි. ඒකේ අදහස මෙහෙමයි. PHP වල Python වගේ නෙමෙයි ඉතර සැරනේ string value එකක් විදිහට තියෙන අගයක් සහ integer value එකක් එයා සමානයි කියලා සලකනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මෙන්න මේ value එක සමානද කියලා අහුවොත් එහෙම මෙයාට එයා කියනවා සමානයි කියලා. හේතුව දෙකම තියෙන එකම අගය හැබැයි data type එක වෙනස්. මෙයා integer value එකක් මේ උඩුකමා දැම්මට පස්සේ ඒක මොකක් වෙනවද? string එකක් වෙනවා. හැබැයි තියෙන එකම ඉලක්කම් දෙක නිසා මෙයා සමානයි කියලා කියනවා.
හැබැයි අපි ඇහුවොත් එimhe මේ දෙන සර්ව සමයිද කියලා. අන්න එතකොට මෙයා නෑ කියලා. හේතුව අගයන් දෙක සමාන වුණාට මේ දෙන්නගේ අසමානයි මොකද්ද? data type එක. මෙයා integer එකක්. හරි? මෙයා string එකක්. එතකොට සර්ව සම මගින් බලන්නේ අගය සමානද කියලා විතරක් නෙමෙයි data type එකත් සමානද කියලා බලනවා. ඒ වගේම මේකෙන් බලන්නේ අසමානද කියලා මෙයත් අසමානද කියලා බලන ලකුණක් එක්ස්ක්ලමේෂන් මාර්ක් එකයි සමාන ලකුණු දෙකයි දැම්මහම මේක තමයි සර්ව සම නැද්ද කියලා බලන මාර්ක් එක. සර්ව සම නැද්ද? හරි? එතකොට අපෙන් ඇහුවොත් එහෙම මෙහෙම එකක් 50 නෙමෙයි 150 සමානද 150ට. මේක සමානයි මෙහෙම දැම්මොත් එහෙම 150 සර්ව සම නැද්ද 150ට? සර්ව සම නැද්ද? නෑ. සර්ව සම නෑනේ. නේ වම් පැත්තේ තියෙන 150 මෙතන පේන්නේ නැද්ද? වම් පැත්තේ තියෙන 150 ඉන්ටිජර් එකක්. මෙතන 150 ස්ට්‍රිං එකක්. සර්ව සම නෑ. සර්ව සම නැහැ කියන්නේ එයා true කියලා එනවා. අපෙන් අහන්නේ සර්ව සම නැද්ද? අපි කියනවා ඔව් ඔව්. සර්ව සම නෑ. ඔව් කියන එක true කියලා එයා පෙන්නනවා. හරිද? එතකොට Python වලට වඩා මෙතන විශේෂයෙන් ආවේ ඔන්න ඔය දෙන්න විතරයි. මොනවද? identical හෙවත් සර්ව සමද කියන එකයි සර්ව සම නොවේද කියන එකයි තමයි අලුතෙන් ආවේ. තේරුණාද අදහස? right. අපි බලමු ඔයගලන්ට පුළුවන් මෙන්න මේක කරන්න ඩක් ගාලා. හරි. මෙතන තියෙනවා x වලාගේ 25යි y වලාගේ 6යි එකෝ කරන්න තියෙනවා $x $y $x $y මේ ඉස්සරහින් උත්තරේ දාගෙන යන්න ඕනේ. ඒ වගේම මෙතන තියෙනවා අර assignment operator එකක්. සමාන ලකුණ එකතු කිරීමයි සමාන ලකුණයි අඩු කිරීමයි සමාන ලකුණයි ඒ ටික තියෙනවා. තනියම හිතන්න කල්පනා කරන්න දාන්න මම නැවත ඒ අගයන් ටික හදලා පෙන්නන්න. කරන්න බලන්න ටක් ගාලා මේ දකුණු පැත්ත එක සහ මේ වම් පැත්ත එකත් ඔයගලන්ට කරන්න පුළුවන් ඈ. මේ constant එකක්
එතකොට x + y උත්තරය කීයද? කෙලින්ම 31යි. එච්චරයි උත්තරේ. කෙලින්ම 31 එනවා එච්චරයි. x - y 19යි. x multiplied by y 150 150. ඊට පස්සේ x divided by y 4.16 6 1.6 කියලා තියන්න. හරි. ඊට පස්සේ $x modulation $y 25න් බෙදුවම 1යි. $x to the power 2 525යි. එතකොට මෙතන x වලට එනවා y වල වැලියු එක. එතකොට ඩිස්ප්ලේ කරාම x වල අගය 25යි කියලා දෙන්නේ 6යි කියලා. මෙතන $x equal $y කියන්නේ y වල වැලියු එක x ට assign වෙනවා කියන එක. y ගේ වැලියු එක x ට assign වෙනවා. එතකොට y වල තියෙන 6 තමයි x වලට assign වෙන්නේ. ඒක තමයි ඩිස්ප්ලේ වෙන්නේ ඊට පස්සේ. එතකොට 6 $x plus $y $x plus $y දැන් මොකද වෙන්නේ? x වල තිබුණේ දැන් කීයද? 6 නේද? 6ට 6 එකතු වුනහම කීයද දැන් මෙතන? 6ට 6 එකතු වුනහම 12යි. ඇයිද? ඇයි මෙතනින් x වලගේ 6 වුණාද? නේද? එහෙම වෙනවනේ. ඉතින් එක පෙරටදී දැන් මෙතන x වලගේ 6 වුණා. ඊට පස්සේ 6ට එකතු වෙනවා y වලගේ 6. දැන් අලුත් x වලගේ කීයද මෙතන ඩිස්ප්ලේ වෙන්නේ? 12යි. හරි? මෙතන ඩිස්ප්ලේ වෙනවා 6යි කියලා. හරි? ඊට පස්සේ 6යි 6යි 12 වෙනවා. හරි? ඊට පස්සේ 12න් අඩු වෙනවා ආයි 12x වල තියෙන 6ක්. එතකොට කීයද? 6යි. වැඩි කරාම 6 වරක් 6 36යි. 36 දැන් $x වල තියෙන 36. 36 බෙදනවා y වල තියෙන 6න්. 36 6න් බෙදුවාම 6යි. $x බෙදනවා ආපහු 6න් නේ 6 බෙදනවා ආපහු 6න් 6 6න් බෙදුවාම ඉතිරිය බිඳුවයි. ඔන්න උත්තර ටික. තේරුණාද? කලින් අවස්ථාව මත ඩිපෙන්ඩ් වෙනවා නේ කලින් අවස්ථාව. කලින් අගයන් ටික අදාළ වෙනවා. ඔන්න උත්තර ටික එන විදිය. අර උඩ උත්තර ටිකම නෙමෙයි එන්නේ ඈ. right. හරි? ඊට පස්සේ මේ constant එකේ value එක මොකද්ද මෙතන එන්නේ? const කියන එකට call කරාම එයාගේ තියෙන value එක තමයි please enter a value කියන එක තමයි මෙතන display වෙන්නේ. define කරනවා const කියලා නමින් constant එකක්. ඒකේ value එක please enter a value space colon. echo කරනවා const කියන එක. එතකොට const කියන මේ constant එකට call කරනවා මේ එයාව echo කරනවා. එතකොට මෙන්න මේක display වෙනවා. හරි. වැරදිලා මේ දකුණු පැත්තේ තියෙන මේකම තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒක කරන්න ඕනේ නැහැ. එකම ඇවිල්ලා තියෙන වැරදිලා වර්ධීමක්. ඊට පස්සේ තියෙන ඔන්න හොඳ එකක්. මෙන්න මේක. increment and decrement operators. increment and decrement operators.
හරිද? මේකේ කියනවා ಜಾති හතරක්. දැන් increment and decrement කිව්වට මේකේ ඇත්තටම කෑලි හතරක් තියෙනවා. මොනවද හතර? පළවෙනි මේක pre increment, ඊළඟ එක post increment, ඊළඟ එක pre decrement, අනිත් එක post decrement කියලා. මොකක්ද ඕකේ වෙනස?